සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ ලෝතර ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාවට ලක් කරන්නට යෙදුනා වූ ධර්ම කාරණා කීපයක් මේ මොහොත තුල ශ්‍රවණය කරමින් ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සකස් කර ගන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට පෙන්වලා දෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්නට නම් දැහැමි පදනමක් ධර්මානුකූල පදනමක් ඇති කරගත යුතුයි කියන කාරණය. එහෙමනම් අද මේ පින්වතුන්ට මම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනාවට ලක් කරන්නට යෙදුනා වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන එක් සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ ශුන්්‍යත වර්ගයේ දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය යනුවෙන් ඔබට ඇහෙනකොට මේක දෙවියන් පිළිබඳ සිද්ධ වෙන කතා බහක් කියන එක ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් පින්නතුනි, ඔබ මේ ධර්මදේශනාව අවසාන වෙන මොහොත දක්වාම හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. ඔන්න එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා මේ සූත්‍රය මොන වගේ සූත්‍රයක්ද, අපට මේ සූත්‍රය තුලින් අපේ ජීවිතයට මොන වගේ පාඩමක්ද කියලා දෙන්නේ කියන එක ඔබට වටහා ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. පින්නතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේදී සවස් භාගයේදී භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්නට ධර්ම මණ්ඩපයට වැඩම කරනවා. ඒ වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා ඒ ආමන්ත්‍රණය තුලින් ස්වාමින් වහන්සේලා උන්වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිතුරු දෙනවා. ඒ පිළිතුරු දුන්නු මොහොතේ පටන් ලෝතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ස්වාමින් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි ගෙවල් දෙකක් තියෙනවා. මේ ගෙවල් දෙක අතරමැද ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට පේනවා මේ ගෙවල් දෙක අතරතුර ගෙවල් දෙකට යන්නේ අය, ගේ ඇතුළට එන අය, ගෙයින් පිට වෙන අය, ඒ වගේම ගේ ඇතුලේ සැරිසරන අය මේ ගෙවල් දෙක අතරමැද ඉන්න පුද්ගලයාට දකින්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි, මේ ගෙවල් දෙක අතරමැද ඉන්නේ ප්‍රඥාවන්ත වූ පුද්ගලයෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ලෝතර බුදුරජාණන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේට පවතිනා වූ ත්‍රිවිද්‍යාව තුළින් උන්වහන්සේට විශේෂ ඥානයක් බවට පත් වුණා වූ චුති උත්පාද ඥානය. යම් කෙනෙක් මේ සසරට එන්නේ කොහොමද? ඒ වගේම සසර තුල සැරිසරන්නේ කොහොමද? ඔවුන්ගේ පැවැත්ම කොහොමද කියන එක උන්වහන්සේට මේ විශේෂ ඥානය තුලින් දකින්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් මේ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උන්වහන්සේ මේ ලෝකවාසී සත්වයන්
සසර ගමනට පැමිණෙන්නේ කොහොමද? ඒ පැමිණෙන්නේ මොන වගේ විදිහටද? ඔවුන් සසර ගමනේ සැරිසරන්නේ මොන විදිහටද කියන කාරණය. පින්නතුනි මේ දේවදූත සූත්‍රය තුලින් පැහැදිලි කරනවා සමහර පුද්ගලයන් ඉන්නවා මේ ලෝකයේ තුල සම්මා දිට්ඨියෙන් ක්‍රියාත්මක වෙලා සම්මා දිට්ඨියෙන් කටයුතු කරලා තමන්ගේ පැවැත්ම යහපත් පැවැත්මක් බවට පත් කරගෙන ජීවත් වෙලා ඔවුන් සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනවා. ඒ වගේම තව සමහර පිරිස් ඉන්නවා සම්මා දිට්ඨියෙන් ක්‍රියාත්මක වෙලා සම්මා දිට්ඨියෙන් කටයුතු කරලා තමන්ගේ ජීවිත පැවැත්ම ඊටාම මනවින් සකස් කරගෙන ඒ සකස් කරගත්ත ජීවිතය තුළින් මනුෂ්‍ය ආත්ම භාවයන් ලබන අය ඉන්නවා. ඒ වගේම තව සමහර අය ඉන්නවා මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ක්‍රියාත්මක වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකවමයි කටයුතු කරන්නේ. ඒ වගේම ධර්මානුකූල පදනමක් හිත තුළ කවදාවත් ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි පුද්ගලයන් මිය පරලොව ගිහිල්ලා ප්‍රේතයන් අතර උත්පත්තිය ලබනවා. ඒ වගේම පින්නතුනි තවත් සමහර අය ඉන්නවා මිත්‍යා දෘෂ්ටික අදහස් දක්වලා ඒ වගේම අකුසලයේ නිරත වෙලා එවැනි පුද්ගලයන් ගිහිල්ලා ජීවත් වෙනවා පින්නතුනි අපායන් වල දුගතියන් වලට වැටෙනවා. අපායටපත් වෙනවා. ඔවුන්ගේ ජීවිත අපාය තුලමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පින්නතුනි තව සමහර අය ඉන්නවා පින්නතුනි දුගතියේ විනීපාත කියන නිරයට ගිහිල්ලා වැටෙනවා. එහෙම වැටෙන්නට හේතුව තමයි මිත්‍යා දෘෂ්ටික අදහස්මයි ක්‍රියාත්මක කළේ. මිනිස්යන් අතර ඉන්න කාලය තුල මනුසත් භවයේ වටිනාකම හඳුනා ගන්නේ නැතිව තමන්ගේ ජීවිතයේ ගෙවපු නිසා ඔවුන්ට සිද්ධ වෙනවා විනීපාත කියන නිරයට ගිහිල්ලා වැටෙන්න. මේ විනීපාත නිරයට වැටෙච්චි මේ අයට සිද්ධ වෙන්නේ මොන වගේ තත්වයක්ද කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රය තුළින් අපට දේශනා කරන්නේ. පින්වත් හැමදෙනාම මේ වෙලාව තුල බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. පින්තුනි ඔබ මේ ශ්‍රද්ධාවෙන් දේශනා කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන ධර්ම දේශනාව ඔබ ඊටාම මනවින් ශ්‍රවණය කරලා ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්නවා කියන මෙන්න මේ සදැහැති සිටිවිල්ල ඇති කරගෙන ක්‍රියාත්මක වෙන්නට ඕන. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමින් වහන්සේලාට මේ විනීපාත නිරයට වැටිච්චි මේ නිරිසතා යමපල්ලු ඇවිල්ලා ඇදගෙන යනවා යම රජුරුව ළඟට. යම රජුරුව ළඟට අරගෙන ගිහිල්ලා යම රජුරුවන්ට කියනවා දේවයන් වහන්සේ මේ පුද්ගලයා මේ නිරිසතා මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන කාලයේදී දෙමව්පියන්ට සැලකුවේ නැහැ. ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරේ නැහැ. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කළේ නැහැ. ඒ නිසා මොහු විනීපාත නිරයට වැටුණා. දැන් මොහුට සුදුසු දඬුවමක් නියම කරන්න කියලා යම රජුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. යම රජුරුව අහනවා නිරිසතාගෙන් සැබෑද මේ කාරණේ කියලා. අනේ ස්වාමීනි මේ කාරණේ ඇත්ත තමයි කියලා මේ නිරිසතා කියනවා. මේ යම රජුරුව පින්නතුනි මේ නිරිසතාගෙන් අහනවා නුඹ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් අතර උත්පත්ති ලබා ඉන්න කාලයේදී නුඹ දැක්කේ නැද්ද පළවෙනි දේවදූතයා? පළවෙනි දේවදූතයා තමයි පින්නතුනි මල මූත්‍රා ගොඩේ වැටිලා ඉන්න ලදරුවා. අර නිරිසතා කියනවා අනේ දේවයන් වහන්සේ මට දකින්න බැරි වුණයි කියලා. මේ යම රජුරුව අහනවා මේ නිරිසතාගෙන් නුඹ මේ ඉන්න කාලයේදී නුඹ දැක්කද පුංචි ලදරුවෝ මල මූත්‍රා ගොඩේ වැටලා ඉන්නවා. මේ ධර්ම දේශනා කරන මමත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් ඔබේ ජීවිතය තුළ මල මූත්‍රා ගොඩේ වැටලා හිටියා. පුංචි කාලේදී අපිට මතක නැහැ අපි කොහොමද මේ මල මූත්‍රා ගොඩේ වැටලා හිටියේ කියලා. නමුත් වැඩිහිටියන් වන ඔබත් මමත් අපි දෙගොල්ලම දන්නවා අපි දැන් දකිනවා මල මූත්‍රා ගොඩේ වැටලා ඉන්න දරුවෝ. එහෙමනම් අන්න ඒ දරුවෝ අපට හොඳ පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම තමයි ඉපදීම දුකක් බව. බුදුරජාණන් වහන්සේ
ජාතිපි දුක්ඛා කියලා අපිට සිහිපත් කරනවනේ. ඉපදීම දුකක් බව මනුෂ්‍ය ලෝකයේ තුල හිටව මේ නිරිසතාට අවබෝධ කරගන්න බැරි වුණාද කියලා අහනවා කවුද? යමරජුරු. මේ යමරජුරු අහන පැනේට මේ නිරිසතා උත්තර දෙනවා අනේ ස්වාමීනි ලදරුවෝ නම් ඉන්නවා දැක්කා. හැබැයි ස්වාමීනි මෙනෙහි කරන්න වෙලාවක් තිබුණ නැහැ කියනවා. පින්නතුනි අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නවා අපේ කටයුතු කාරණා සිද්ධ වෙනකොට ඒ කටයුතු කාරණාවලදී අපිට වෙලාවක් තිබුණේ අපිට බැරි වුණා අපට මගෑරුණා මේ විදිහට බොහොම ලිස්සලා යන උත්තර දෙනවා. ඔබත් ඕන වෙලාවක ඕන තරම් එවැනි උත්තර දීලා ඇති. ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබ මෙනෙහි කරලා බලන්න හැම වෙලේම ඔබ කොයිතරම් ජීවිතයේදී අවස්ථාවන් වලදී බැරි වුණා, මතක නැති වුණා, අමතක වුණා, එන්න බැරි වුණා මේ විදිහට කියනවා ඇති. අපි හිතමු විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ අහනවා ඔබ මාස ගානකින් පන්සලට එනකොට මොකද දායක මහත්තයෝ ඔබතුමා දැක්කේ නැත්තේ කියලා. අනේ ස්වාමීනි වැඩ අපිට එන්න වෙලාවක් නැහැ. ඒ තරම් අපි කාර්යබහුලයි කියලා ඔබ කියනවා ඇති. හැබැයි පින්නතුනි මෙන්න මේ කාරණයක් විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔබ ජීවිතයේ දැකලා ඇති පුංචි ලදරුවෝ ඉන්න නිවෙස්වල, ගෙවල් වල අපට දකින්නට පුළුවන් කාරණයක් තිබෙනවා. gedara උළුවස්සේ ගහලා තියෙනවා බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා. නමුත් පින්නතුනි ඔබ කොහෙවත් දැකලා නැතු ඇති මාර දෝෂය අද නෙවෙයි හෙට කියලා. මොකද මාරයා ආපු වෙලාවට මාරයා Taman ළඟ හිටගත්ත වෙලාවට Tamanට සිද්ධ වෙනවා Tamanගේ ජීවිතයෙන් සමුගන්න. ඒ වෙලාවට ඔබට කිසිම වෙලාවකදී මග අරින්න පුළුවන් කමක් නැහැ. මග ඇරලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා පින්නතුනි අපි මග ඇරීමක් සිද්ධ කරනවා නම් මග ඇරීමක් සිද්ධ වෙනවා නම් අපි අතින් අපි බොහෝම ප්‍රවේශමෙන් ඒ මග ඇරීම දුරු කරගන්නට ඕන. එහෙම නොවුනොත් පින්නතුනි අපේ ජීවිතය අසාර්ථකම ජීවිතයක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි මේ පළවන දේවදූතයා පිළිබඳව මේ යමරජුරෝ විමසනවා. ඉතින් පින්නතුනි මේ නිරිසතා කියනවා අනේ ස්වාමීනි මට මේව අවබෝධ කරගන්න වෙලාවක් නැති වුණයි කියලා. එහෙමනම් යමරජුරෝ සිහිපත් කරනවා මේ නිරිසතාට නුඹ මේ විනීපාත නිරයට වැටුනේ නිකම්ම නෙවෙයි. නුඹේ දෙමව්පියෝ කරපු දෙයක් නිසා නෙවෙයි. නුඹේ සහෝදරයෝ කරපු දෙයක් නිසා නෙවෙයි. නුඹේ ඥාතීන් කරපු දෙයක් නිසා නෙවෙයි. නුඹම විසින් නුඹේ ජීවිතයට ඇති කරගත්තා වූ මේ తත්වය නිසායි නුඹට මේ විනීපාත නිරයට වැටෙන්න සිද්ධ වුණේ කියන කාරණය පැහැදිලි කරනවා. ඒ නිසා පින්නතුනි අපි කරන කුසල් හෝ අකුසල් අපේ ජීවිතයට විපාක වශයෙන් විඳින්න සිද්ධ වෙන්නේ අපි නිසාමයි කියන එක අප කවුරුත් හොඳින් අවබෝධ කරගන්නට ඕන. ඔබ කුසලයක් කරනවා නම් ඒ කුසලයේ විපාකය ඔබට විඳින්නට පුළුවන්කම ලැබෙනවා වගේම ඔබ අකුසලයක් කරනවා නම් ඒ අකුසලයේ විපාකත් ඔබටමයි විඳින්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි මෙනෙහි කරන්නට ඕන කාරණා ගණනාවක් මේ දේවදූත සූත්‍රය තුලින් පැහැදිලි කරනවා. ඔන්න පළවෙනි කාරණේ සිහිපත් කළේ පළවෙනි දේවදූතයා කවුද? පුංචි ලදරුවා. ඊළඟට යමරජුරු අහනවා නුඹ මිනිසුන් අතර ඉන්න කාලයේදී මනුෂ්‍ය ලෝකයේදී නුඹ දැක්කේ නැද්ද දෙවන දේවදූතයා කියලා? අනේ ස්වාමීනි දෙවන දේවදූතයා දැක්කේ නැහැ කියලා මේ නිරිසතා කියනවා. නුඹ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙනකොට දැක්කේ නැද්ද වයසට ගිය උදවිය? හැරමිටි ගහන, ඒ වගේම කෙස් පැහිච්චි, දත් වැටිච්චි, ඒ වගේම තමන්ගේ කායික දුර්වලතාවයන් ඇති වුණා වූ කෙනෙක් දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනි දැක්කා. දැක්කනම් ඇයි නුඹ මෙනෙහි කරේ නැත්තේ කියලා අහනවා. අනේ ස්වාමීනි මෙනෙහි කරන්න වෙලාවක් තිබුණේ නැහැ කියනවා. ඒ නිසා පින්නතුනි මේ වෙලාවක් නැතිකම මේ නිරිසතා කියනකොට මේ යමරජුරු අහනවා නුඹට හිතුනේ නැද්ද මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට මමත් වයසට යනවා. ඒ වගේම මගේ ජීවිතයත් වයසට ගිහිල්ලා විනාශ වෙන්න පුළුවන්. ජරා ජීර්ණ තත්වයටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි අපි හැම කෙනෙක්ම මේ ජීවත් වෙන ටික කාලය තුල මෙනෙහි කරන්න ඕන අපේ මේ කායික නිරෝගීතාවයේ රෝගී වෙන්නට පුළුවන් ඕන වෙලාවක. ඒක වෙලාවක් කියන්න, ඒක දවසක් කියන්නට පුළුවන් කමක් නැහැ අපට. ඒ නිසා
දවසෙන් දවස තප්පරයෙන් තප්පරේ කාලය ගත වෙනවා කියන්නේ කාලය ගෙවෙනවයි කියලා කියන්නේ අපේ ජීවිතයේ ටිකෙන් ටික වයසට යනවයි කියන කාරණය. මනුෂ්‍ය ලෝකයේ තුල ඉන්නකොට මෙන්න මේ කාරණා ටික අවබෝධ කරගන්නට බැරි වුණොත් එහෙම පින්නතුනි අපට සිද්ධ වෙනවා විනීපාත නම් නිරයට වැටෙන්නට. ඒ නිසා ඔබ මෙනෙහි කරලා බලන්නට මනුෂ්‍ය ලෝකයේ ඉන්න මේ ටික කාලය තුල ඔබේ ජීවිතයේ ඔබේ ශාරීරියේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න. මේ හැම කෙනෙක්ම උදේම නැගිටලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමන්ගේ මූණ ලස්සනද කියලා බලනවා. ඒ ලස්සන බලන වෙලාවට ඔබට පේනවා නම් ඔබේ ඔළුවේ එක කෙස් ගහක් පැහිලා තියෙනවා. ඔබේ රැවුලේ එක කෙස් ගහක් පැහිලා තියෙනවා. ඔබට පේනවා නම් ඔන්න ඔබට මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. මගේ ජීවිතය දැන් අනිත්‍යතාවයට පත් වෙලා තිබෙන්නේ. අපි කැමැත්තෙන් මේ රඳවාගෙන ඉන්න ජීවිතය, අපි කැමැත්තෙන් ආදරයෙන් සකස් කරගෙන තියෙන මේ ජීවිතය අපට ඕන විදිහට ක්‍රියාත්මක කරන්නට බැරි බව තේරුම් ගන්නට ඕන. ඒ නිසා දෙවන දේවදූතයා හැටියට සලකන්න පින්නොතනි වයසට ගිය පුද්ගලයෙක්. ඊළඟට අහනවා යම රජුරුව නුඹ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලයේදී දැක්කේ නැද්ද තුන්වන දේවදූතයා? අනේ ස්වාමීනි තුන්වන දේවදූතයා දකින්නට බැරි වුණා කියලා. නුඹ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට දැක්කද එක තැන් වෙලා ඔත්පල වෙලා ඉන්න පුද්ගලයෙක්? පින්නතුනේ අපිට ඕන තරම් දකින්න පුළුවන්. දැන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන මේ මොහොතේදී ඔබේ නිවසේ ඔබේ පියා වෙන්නට පුළුවන්, මව වෙන්නට පුළුවන්, වැඩිහිටියෙක් වෙන්නට පුළුවන්, ඔත්පල වෙලා ඉන්නට පුළුවන්. ඔබට ඕන තරම් එවැනි පුද්ගලයන් දකින්න පුළුවන්. රෝහලට ගියොත් ඕන තරම් දකින්න පුළුවන්. ඔබ හිතවත්කම් මත ඥාතිත්වයන් මත එවැනි පුද්ගලයන් බලන්න යනවා. ඒ බලන්න ගියපුවාම ඔබ ගිහිල්ලා අහන්නේ ඒ පුද්ගලයා අපහසුතාවයට පත්වෙන විදිහ රෝග පිළිබඳව. පින්නතුන් රෝග පිළිබඳව අහන්න කලින් ඔබ මෙනෙහි කරලා බලන්න ඔබටත් යම් අවස්ථාවකදී මෙවැනි රෝග පීඩාවන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා නේද කියන කාරණය. නිසා පින්නතුනි අපි කොයිතරම් නිරෝගීතාවයෙන් ඉන්න උත්සාහ කළත් අපි හැම කෙනෙකුටම මේ ලෝකයේ තුල විවිධාකාරී ලෙඩ රෝග වලට පත් වෙන්නට සිද්ධ වෙනවා. අඩුම ගානේ බලන්න ඔබට ඉසේරදයක්වත් ඇති. එහෙම නැතිනම් වෙනත් පුංචි රෝගයක් හරි ඇති. සමාජයේ තුල බහුතරයක් අපට ඇහුවොත් එහෙම අපි සාකච්ඡා කළොත් එහෙම විවිධ ආකාරයේ රෝග ගැන අපිට කියනවා. අනේ ස්වාමීනි මට දැන් ප්‍රෙෂර්. අනේ ස්වාමීනි මට දැන් කොලෙස්ටරෝල්. අනේ ස්වාමීනි මගේ කායික රෝගීතාවයන් තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම ලෙඩ රෝග වලින් පිරිච්ච අය ඕන තරම් දකින්න පුළුවන්. ඉතින් මේ ලෙඩ රෝග වලට පත් වෙනවා විතරක් නෙවෙයි පින්නතුනි මෙවැනි පුද්ගලයන් මේ ලෙඩ රෝග වලට පත් වෙනවා වගේම එකතෙන් වෙනවා. එකතෙන් වෙලා තමන්ගේ ජීවිතේ බොහෝම කලකිරීමෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කලකිරීමට අවශ්‍යතාවයක් නැහැ පින්නතුනි. මෙන්න මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් නම් අපි වයසට යනවා වගේම ලෙඩ වෙනවා, එකතෙන් වෙනවා. අපේ කායික නිරෝගීතාවය නැති වෙලා යනවා කියලා මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒක ඊටාම වටින කාරණයක්. ඔන්න පින්නතුනි තුන්වන දේවදූතයා තමයි වයසට ගිය පුද්ගලයා. දැන් මේක සරලව අපි විග්‍රහ කරලා බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන මොහොතේදී අපිට සිහිපත් කරනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා. ඉපදීම දුකක්, ඒ වගේම වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්. ඔබට මෙනෙහි කරලා බලන්න. දැන් ඔබ ඕන තරම් කියනවා ඇති ඉපදෙච්ච නිසානේ අපිට මේ කරදර සිද්ධ වුනේ. ඉපදුණු නිසානේ අපිට මේ තරම් වද වේදනා වලටපත් වෙන්න සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔබ වයසට යනකොටත් ඔබට හිතට දුකක්, කනගාටුවක්, සංකාවක් ඇති වෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම පින්නතුනි එකතෙන් වෙච්ච මොහොතකදී අඩුම ගානේ උණක් හැදිලා දවසක් දෙකක් තුනක් ඔබ ලෙඩ ඇඳට වැටලා ඉන්නකොට ඔබට තේරෙනවා රෝගී වුණාම කොයිතරම් වේදනාවකට පත් වෙනවද කියලා. මේක පින්නතුනි ගලවන්නට පුළුවන් කාරණයක් නෙවෙයි. මේකෙන් වෙන් වෙන්නට පුළුවන් කාරණයක් නෙවෙයි. නිසා මේක තමයි මනුෂ්‍ය ජීවිතය කියන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය අවබෝධ කර ගැනීමයි අපේ වටිනාකම, අපේ යුතුයකම බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වත් හැමදෙනාම තුන්වෙනි කාරණේ හැටියට මතක තියාගන්නට ඕන ලෙඩටපත් වෙලා එකතෙන් වෙච්ච පුද්ගලයෙක් තමයි තුන්වන දේව දූතයා. ඔන්න හතරවන දේව දූතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට පැහැදිලි කරනවා. යම රජුරු අහනවා මේ නිරිසතාගෙන් නුඹ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේදී හතරවන දේව දූතයා දැක්කද කියලා. ඒතර හතරවන දේව දූතයා දැක්කද කියලා අහනකොට අනේ ස්වාමීනි දැක්කේ නැහැ කියනවා. ඉතින්
මේ යමරජ්ජුරුව පැහැදිලි කරනවා නුඹ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට දැක්කද දරුණු අපරාධ කරලා ඒ අපරාධ වලට දඬුවම් විඳින හොරු. අනේ ස්වාමීනි දැක්කා. නුඹට මෙනෙහි කරන්නට බැරි වුණාද? අනේ වෙලාවක් තිබුණ නැහැ කියනවා. පින්නතුනේ මේ යමරජ්ජුරුව සිහිපත් කරනවා රජයකට අහුවෙච්චි. එහෙම නැතිනම් රජුට හොරෙක් වශයෙන් කෙනෙක් අහු වුණාට පස්සේ දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. අපි දන්නවා රජ කාලේ දඬුවම් දුන්නා. උල තියලා මැරුවා. ඇතුන් ලවා පාගවල පොඩි කළා. ඒ වගේම ලෝදිය හැලිවල දැම්ම. මේ වගේ නොයේක් වද වේදනාවලට විඳින්නට සිද්ධ වුණා. ඉතින් පින්නතුනේ එක දවසක් රජ කෙනෙකුට හොරෙක් අහු වෙනවා. මේ හොරාට දඬුවම් නියම කරනවා යවුල් පාරවල් 100ක් අයින්ද කියලා. උදේ වරුවේ මේ වද වේදනාවන් වලට පත් කරන අය එහෙම නැතිනම් වදකයෝ මොකද කරන්නේ? අර හොරාට උදේ වරුවේ යවුල් පාරවල් 100ක් අයිනවා. ඉතින් මේ හොරා මැරෙන්නේ නැහැ. දවල් වෙලාවේ ගිහිල්ලා රජුරවන්ට කියනවා දේවයන් වහන්සේ අර හොරා මැරිලා නැහැ. එහෙමනම් දවල් වරුවේ තව යවුල් 100ක් අයින්ද කියනවා. ඒ වගේම සන්ධ්‍යා භාගයේදී බලනකොටත් මේ හොරා මැරිලා නැහැ. ඒ නිසා රජතුමා කියනවා යවුල් පාරවල් තව 100ක් අයින්ද කියලා. දැන් උදේ වරුවේ 100යි, දවල් වරුවේ 100යි, සවස් භාගයේ 100යි. දැන් යවුල් පාරවල් 300ක් ඇනලා තියෙනවා මේ හොරාට. නමුත් හොරා මැරිලා නැහැ පින්නතුනි. මේ කාරණයෙන් පැහැදිලි වෙන්නේ පින්නතුනි මොන තරම් වද වේදනාවකටපත් වෙන්න සිද්ධ වෙනවද? ඔබ gedara dore වැඩ කටයුතු කරගන්නකොට ඔබට ඉදිකටු තුඩක් අතට ඇනුනොත් එහෙම කොයි තරම් වේදනාවකටපත් වෙනවද? ඉදිකට්ටක් ඇනුනහම එහෙම නැතිනම් ඔබේ කකුලේ කටුවක් ඇනුනහම කොයි තරම් වේදනාවකටපත් වෙනවද? ඉතින් හිතලා බලන්න යවුල් පාරවල් 300ක් අයිනකොට මොන තරම් වේදනාවකටපත් වෙන්න සිද්ධ වෙනවද කියලා. මෙන්න මේවා දකිනකොට මනුෂ්‍ය ලෝකයේදී ඔබ මෙන්න මේ කාරණා පිළිබඳව මෙනෙහි කරේ නැද්ද කියන එක අහලා බලනවා. අන්නේ අහලා බලනකොට මේ නිරිසතා කියනවා මට මේක මෙනෙහි කරන්නට බැරි වුණයි කියලා. පින්නතුනි ඊළඟට අහනවා පස්වන දේවදූතයා උඹ දැක්කද කියලා. පස්වන දේවදූතයා තමයි පින්නතුනි මැරිලා දවසක් දෙකක් තුනක් ගිය ශරීරය. ඔබ මැරිච්චි මලමිනී දකින්නවා. දවස් දෙක තුන ගියේවත් දකින්නවා පින්නතුනි. හැබැයි ඒ දැක්කට වැඩක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මලමිනියත් ලස්සන කරලා නැතිෙන්නේ. හොඳට අන්දලා එම්බාම් කරලා තියෙන. ඒ නිසා ඔබට මේ අනිත්‍ය ගැන වටහා ගන්නට ගොඩක් අමාරුයි. පින්නතුනි මැරිච්ච පුද්ගලයේ මේ කුණු ශරීරයේ තුල තිබෙන අභ්‍යන්තර කොටස් ඉවත් කරන්නේ නැතුව දවසක් දෙකක් තුනක් තිබ්බොත් එහෙම මේ ශරීරය ඉදෙමෙනවා. මැරෙන්න මොන නැහැ පින්නතුනි. ඔබට මෙනෙහි කරන්න පුළුවන් අනිත්‍ය හොඳට බලන්න S2 කඳුළු වැක්කිරෙනවා. ඒ වගේම නාසයෙන් සොටු වැක්කිරෙනවා. මේ විදිහට නව දොරකින් මේ අපේ ශරීරයේ තුල පවතිනා වූ අපද්‍රව්‍යයන් ඉවත් වෙනවා. මේක ගැන මෙනෙහි කරනකොට මැරුණහම මේ කාර්යය මොනතරම් ශීඝ්‍රයෙන් වෙනවද කියන එක හිතන්නට පුළුවන්. මැරිලා දවසක් දෙකක් තුනක් යනකොට පින්නතුනේ තමන්ගේ ශරීරයෙන් මේ ඕජාව ගලන්න පටන් ගන්නවා. සැරව ගලන්නට පටන් ගන්නවා. පණුව ගහනවා. ඉතින් හිතලා බලන්න අපි මේ ආදරයෙන් රකින්න මේ ශරීරය මෙන්න මේ වගේ තත්වයකටපත් වෙන්නේ. ඉතින් අපේ මලගෙවල් වල ගියපුවාම කෙනෙක් මැරුණාම ඔහුගේ ಗುಣ කතා කරලා කම්පා වෙලා එතනින් අහවර කරනවා. අපි හිතන්නේ නැහැ අපටත් කවදා හෝ මැරෙන්න සිද්ධ වෙනවයි කියන කාරණා. ඒ නිසා පින්නතුනි අපි මැරෙන පුද්ගලයන් හැටියට අපේ ජීවිතය පිළිබඳව මෙනෙහි කරලා බැලුවොත් අපේ ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කරලා බැලුවොත් පින්නතුනි අපට අපේ ජීවිතේ කොයිතරම් වටිනාකමක් තියෙනවද? ඒ වගේ මේ වටිනා ජීවිතය තුළ ධර්මානුකූල පදනම් කොයිතරම් ඇති කරගන්නට ඕනද කියන කාරණය මෙනෙහි කරන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ ලෝකයේ තුල අපි සදාකාලිකව ජීවත් වෙන්න ආපු අය නෙවෙයි. අපිට ජීවත් වෙන්න වෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුල මිනිස්යන් හැටියට අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන දැහැමි පරිසරය අපි එකතු කරගන්නට ඕන. එහෙම එකතු කරගත්තාම තමයි පින්නතුනි අපේ ජීවිතය සාර්ථකමත් ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රශ්න අහලා යම රජුරුව අවසානයේදී තීරණය කරන මේ නිරිසතාට දඬුවම් කරන්න.
මොනවද ලබා දෙන දඬුවම? 5 විදිහකට දඬුවම් කරනවා. ආකාර 5කින් දඬුවම් දෙනවා. ආකාර 5 තමයි පින්නතුනි මේ යමපල්ලන්ට සිහිපත් කරනවා. මොහුගේ අත් දෙකේ ගිනියම් වෙච්චි යකඩ දෙකක් අයින්ද කියලා. වම් අතේ එකයි, දකුණු අතේ එකයි. ඊළඟට දකුණු පාදයේ එකයි, වම් පාදයේ එකයි. ඊළඟට පපුවට එකයි. මේ විදිහට ආකාර 5කින් මොහුට දඬුවම් කරන්න කියනවා. පින්නතුනි මේ විදිහට දඬුවම් දෙන මේ යවුල් වලින් අයින මේ යමපල්ලෝ දකිනා මේ නිරිසතා මැරිලා නැහැ කියලා. පින්නතුනි කොයිතරම් වේදනාවක් දුන්නත් විඳින්න තියෙන විපාකය යම් තාක් වෙනවද ඒ තාක්ම ඒ නිරයේ ඒ දුක්ඛ දෝමනස්යන් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට වද වේදනා දෙමින් ඉන්න මේ පුද්ගලයා බොහෝ කාලයක් මේ විදිහට වද බන්ධණයටපත් වෙනවා. මෙහෙමපත් වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? මේ පුද්ගලයා ඇදලා දානවා මහා නිරයට. මහා නිරයට ඇදලා දැම්මට පස්සේ පින්නතුනි මහා නිරයේදී බොහෝ දුක් වලටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ එක දුකක් තමයි පින්නතුනි ලෝකුඹු කියන නිරයට ඇදලා දානවා. ලෝකුඹු නිරේ ඔබනවා. එබුවම පින්නතුනි හරියට කැවුම් උයනකොට තෙල් චාච්චියකට කැවුමක් දැම්මහම පෙන බුබුලු දදා මේ කැවුම කර වෙනවා වගේ පින්නතුනි අර නිරිසතාව මේ ලෝකුඹු නිරේ පැහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ශරීරයේ පුරාම බුබුලු දදා ගිනි ගන්න පටන් ගන්නවා. අලු වෙලා පිච්චෙනවා. හැබැයි පින්නතුනි ඒත් මැරෙන්නේ නැහැ. ඔහු ජීවත් වෙනවා. බලන්න පින්නතුනි මොන තරම් වේදනාවකටපත් වෙන්න සිද්ධ වෙනවද? අපි මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන කෙටි කාලය තුළ ධාර්මික පදනමක් ඇති කරගත්තේ නැති වුණාම. ඊළඟට පින්නතුනි මේ මහා නිරයට වැටිච්චි මේ පුද්ගලයා ඊළඟට ඇදලා දානවා අසූචි නිරයට. අසූචි කියන්නේ මොනවද කියලා ඔබ දන්නවා. ඒ නිසා අසූචි නිරයට වැටුනහම පින්නතුනි මේ අසූචි නිරයේ ඉන්න මහා දැවැන්ත පණුව. මේ පණුවන්ගේ තුඩ බොහොම තියුණුයි. මේ පණුව මොකද කරන්නේ? අසූචි නිරයට වැටිච්ච මේ නිරිසතාට අර තුඩෙන් බොහොම තියුණු විදිහට විදිනවා. මේ හැමේ තියෙන සිවිය උඩ කොටස විදගෙන නහර දක්වා විදිනවා. නහර දක්වා විදගෙන ගිහිල්ලා මස් දක්වා විදිනවා. ඒ වගේම මස් වලින් පස්සේ ඇට දක්වා විදිනවා. ඇට මිදුළු දක්වා විදිනවා. මුළු ශරීරයම හිල් වෙලා යන්න මේ පණුව මොකද කරන්නේ? වට වේගන විදිනවා. ඒ නිසා පින්නතුනි අසෝචි නිරයේදී මේ වගේ මහා භයානක විදිහට අපට විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ විපාක විඳින්න සිද්ධ වෙන්නේ හේතුව තමයි අපි ජීවත් වෙන කාල පරාසය තුළ දැහැමි පදනමක් තුළ ජීවත් නොවීම. පින්නතුනි මේ විදිහට ජීවත් වෙන මේ පුද්ගලයාට ඊළඟට සිද්ධ වෙනවා තමන්ගේ මේ නිරයේ ජීවත් වෙන කාලයේදී අර මහා නිරයේදී දොරටු 4ක් පවතිනවා 4 දිසාවෙන්. ඒ 4 දිසාවෙන් පවතිනා වූ දොරටු වලින් මහා ගිනි ජාලාවන් නැති වෙනවා. මේ ගිනි ජාලාවන් පින්නතුනි නැගෙනහිර දිසාවෙන් ඇතිවෙනා වූ ගිනි ජාලාව බටහිර දිසාව දක්වාම ගමන් කරනවා. මේකට අහු වෙන නිරිසත්තු පිච්චිලා අළු වෙලා යනවා. එහෙම පිච්චිලා අළු වෙලා ගිය මේ සත්වයන් නැවත උපදිනවා. නැවත මැරෙනවා. මේ විදිහට නිරයේම මෙරි මෙරි ඉපදි ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. පින්නතුනි අසෝචි නිරයට වැටිච්චි අය ඊළඟට පින්නතුනි වැටෙන්නේ හුණුවලු නිරයට. හුණුවලු නිරයට වැටෙන කෙනෙක්ට පින්නතුනි ඔබ හිතන්න ඔබේ ගෙදර දොරේ ඔබ වැඩ කටයුත්තකදී එලිමහනේ ලිපක් හදලා ඒ ලිපේ ප්‍රයෝජන අරගෙන ලිපේ නිමෙන්න ඇරලා තිබ්බ මොහොතකදී ඔබට අමතක වීමකින් හරි මේ අලු වලට තමන්ගේ পায় තියන්න සිද්ධ වුණොත් එහෙම එහි තියෙන ගිනි පුපුරකට තමන් කකුල පිච්චුනොත් මොනතරම් වේදනාවකටපත් වෙන්නට සිද්ධ වෙනවද කියලා. ඒ නිසා පින්නතුනි අලුහුණු නිරයේදී සිද්ධ වෙනවා මේ නිරිසත්තුන්ට බොහෝම කටුක වේදනාවන් වලටපත් වෙන්නේ. උණු වෙච්චි අලු තියෙන හුණුවලු නිරයටයි වැටෙන්නේ. ඔවුන් ඒ නිරයේ යම්තාක් විඳින්නට තියෙනවා නම් තමන්ගේ විපාක කර්මය ඔවුන්ට ඒ විපාකයේ විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක කාටවත් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. පින්නතුනි ඊළඟට මේ නිරිසතා ඊළඟට වැටෙන්නේ පින්නතුනි කටුඉඹුල් වනයේට. කටුඉඹුල් වනයේදී බොහෝම භයානක කටු තියෙන ගස් තියෙන්නේ. මේ කටුඉඹුල් වනයේ මේ ඉන්න නිරිසත්තු
සිද්ධ වෙනවා ඔවුන්ට මේ කටුඉඹුල් වනේ උඩට පල්ලෙහාට ගමන් කරන්න. මේ කටු ගස්වල නගිනකොට අර තියුණු කටු තමන්ගේ ශරීරයේ හිල් කරගෙන යන්න විදිනවා. ඒ වගේම ඇනෙනවා, ලේ පෙරෙනවා. ඉතින් ඔබ දැකලා ඇති සමහර විහාරස්ථානවල අපායවන් අඹලා තියෙනවා. ඒ වගේම චිත්‍ර රූප දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ ඒ ඔබ දැක්ක විදිහටම ඒ සතර අපායන් වලදී විනීපාත නිරේදී මේ කියන தത്വයටපත් වෙනට සිද්ධ වෙනවාමයි. ඊළඟට පින්නතුනි මේ නිරිසත්තු මෙහි බොහෝ කාලයක් අපිට කියලා ඉවර කරන්න බැරි කාලයක් මේ අපාය තුල ජීවත් වෙලා ඊළඟට ගිහිල්ලා වැටෙනවා අසිපත් වන නිරයට. අසිපත් වන නිරයේ පින්නතුනි මෙහි තියෙන තියුණු කොළ මේ වනයේ තියෙන හරියට කඩු වලින් කැපෙන වගේ බොහොම තියුණු කොළ තියෙනවා. මෙන්න මේ කොළ මේ නිරිසත්තුන්ගේ ඇඟට වැටිලා මේ නිරිසත්තුන්ගේ මුළු ශරීරයම කැපිලා යනවා. අත් දෙක කැපෙනවා, කකුල් දෙක කැපෙනවා, නාසය කැපෙනවා, කන කැපෙනවා, බෙල්ල කැපෙනවා. මේ වගේම ශරීරයේ පුංචි පුංචි කෑලි වලට කැපිලා යනවා. ඉතින් පින්නතුනි හිතලා බලන්න ඔබට ඔබේ ජීවිතය තුළ මෙවැනි තත්වයකටපත් වුණොත් ඔබේ අතක් නැතුව ගියොත්, ඔබේ කකුලක් නැතුව ගියොත් මොනතරම් වේදනාවටපත් වෙනවද මේ මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන. නමුත් පින්නතුනි මේ සතර අපායන්ගෙන් වලට වැටිලා මේ සතර අපායන් තුල ජීවත් වෙනකොට විනීපාත කියන භයානක නිරේ ජීවත් වෙනකොට ඔබට මෙවැනි තත්වයකටපත් වෙන්න සිද්ධ වුණොත් ඔබ මොනතරම් කනගාටුවටපත් වෙනවාද කියන එක මෙනෙහි කරලා බලන්න ඕන. ඊළඟට පින්නතුනි මේ විදිහට මේ අසිපත් වනයෙන් නික්මිලා ඊළඟට ඔහුව මේට සමාන්තරව තියෙන වේතරණී නම් ලුණුදිය ගංගාවට වැටෙනවා. වේතරණී ලුණුදිය ගංගාවට වැටෙන මේ නිරිසත්තු මේ ගංගාවේ උඩහාටත් පල්ලෙහාටත් පීනනවා. උඩහාට පීනනකොට මහා දුකක් වේදනාවකටපත් වෙනවා. ඒ වගේම පහළට පීනනකොට ඊටත් වඩා වේදනාවන් වලටපත් වෙනවා. ඒ වගේම යටාතට උඩාතට ගිලෙමින් ආය ගොඩේමින් මේ විදිහට පීනන්න සිද්ධ වෙනවා. මෙහෙම පීනන මේ නිරිසත්තුන්ව මොකද කරන්නේ? බිලී කොකු දාලා අර යමපල්ලන් විසින් ගොඩ ගන්න. ගොඩ අරගෙන මේ නිරිසත්තුන්ගෙන් අහනවා නුඹට මොනවද අවශ්‍ය? නුඹ මොනවටද කැමති කියලා. එතකොට කියන අනේ ස්වාමීනි මට හරිම බඩගිනි. බඩගිනි කියලා කිව්වහම මේ යමපල්ලෝ මොකද කරන්නේ? ලෝගුලි හදලා මේ නිරිසතාගේ කට යකඩ අඬු වලින් ගිනියම් වෙච්චි රත් වෙච්චි යකඩ අඬු වලින් කට ඇරලා මේ ලෝගුලි හදලා ගිලින්න දෙනවා. පින්නතුනි අපි තේ එකක් බොනකොට දිව පිච්චුනොත් එහෙම ඒ වගේම රස්නෙන් බත් ටිකක් කනකොට කට පිච්චුනොත් එහෙම මොනතරම් වේදනාවකටපත් වෙනවද? ඒ වගේම අපිට දරා ගන්න බැරි වේදනාවකටපත් වෙනවා. දවස් දෙක තුනක් යනකම් කන්න බැරි වෙනවා. ඔබ හිතන්න මේ විනීපාත නිරයට වැටිලා මේ විදිහට ලෝගුලියක් ගිලින්න සිද්ධ වුණොත් එහෙම මොන වගේ තත්වයකටපත් වේද කියලා. පින්නතුනි මේ නිරිසතාට ගිලින්න දෙන මේ ලෝගුලිය තොල් දෙක පිච්චෙනවා. ඒ වගේම කට පිච්චෙනවා, උගුර පිච්චෙනවා, ඒ වගේම බඩ පිච්චෙනවා, බඩවැල් පිච්චෙනවා. මේවා පිච්චීගෙන ගිහිල්ලා ගුද මාර්ගයෙන් එළියට වැටෙනවා. පින්නතුනි බලන්න මොන තරම් කටුක වේදනාවකටපත් වෙන්නට සිද්ධ වෙනවාද කියන කාරණා. ඊළඟට පින්නතුනි මේ නිරිසතාගෙන් අහනවා දැන් තවත් නුඹ ආසා කරන දෙයක් තියෙනවද? අනේ ස්වාමිනී මට පිපාසයි කියනවා. පිපාසයි කියනකොට මොකද කරන්නේ? ලෝදිය අර කට ඇරලා යකඩ ගිනියම් වෙච්චි යකඩ වලින් අඬු වලින් මේ කට ඇරලා ලෝදිය වක් කරනවා. ලෝදිය වක් කරනකොට ඒ ලෝදිය වක් කිරීමේදී පින්නතුනේ සිද්ධ වෙන්නේ තොල් දෙක පිච්චිලා ගිහිල්ලා, කට පිච්චිලා ගිහිල්ලා, උගුර පිච්චිලා ගිහිල්ලා, බඩවැල් පිච්චිලා ගිහිල්ලා ඒ ගුද මාර්ගයෙන් එළියට යනවා. පින්නතුනි බලන්න මේ කටුක වේදනාව කොයිතරම් වේදනාවක්ද කියලා. මේ කටුක වේදනාව තුලින් සිද්ධ වෙන්නේ පින්නතුනි තමන් නිරයට වැටුණාට පස්සේ විඳින්න වෙන වද වේදනාවක්. දැන් ඔබට මෙනෙහි කරලා බලන්න පුළුවන් මං ඔය සිහිපත් කළ කාරණා ටික. මේ අපායන් වල සිද්ධ වෙන්නේ මොන වගේ තත්වයන්ද කියනක ඔබට හිතන්නට පුළුවන්. පින්නතුනි අපේ ජීවිතයේදී අපි පවට බයයි නම් පව් කරන්න ලැජ්ජයි නම් අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්. මේ සමාජය තුල බොහෝ වෙලාවට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ජීවත් වෙන මිනිසයන් තුල
පව් කරන්න බයක් ඇති වෙලා නැහැ. පව් කරන්න ලැජ්ජාවක් ඇති වෙලා නැහැ. මේ ලැජ්ජාව බය දෙකම නැති නිසා ඔවුන්ට සිද්ධ වෙනවා කවදා හෝ විනීපාත නිරයට වැටිලා මේ නිරයේ මම ඔය දේශනා කළා වගේ බොහොම කටුක භයානක දුක්ඛිත තත්වයන් වලටපත් වෙන්න. පින්නතුනි මේ විනීපාත වැනි නිරයන් වලට වැටුනහම පින්නතුනි ගොඩ එන්න බොහෝ කාලයක් ගත වෙනවා. බොහෝ කාලයක් ගත වෙලා ගොඩ ආවත් පින්නතුනි ඔවුන්ට සැපවත් ජීවිත ගෙවන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඔබ මෙනෙහි කරලා බලන්න ඕන මෙන්න මේ කාරණා සියල්ලක්. ඊළඟට මේ යම රජුරවන්ට මේ නිරිසත්තුන්ට මේ වද වේදනා දෙන ඒ වගේම දඬුවම් පමුණුන යම රජුරවන්ට මෙන්න මේ වගේ සිටිවිල්ලක් පහළ වෙනවා. කවදා හරි මමත් මනුෂ්‍ය ලෝකයේ ගිහිලා උත්පත්තිය ලබනවා නම් මිනිස්යන් අතර මිනිසෙක් වෙලා උත්පත්තිය ලබන්න මට වාසනාවක් ලැබෙනවා නම් ඒ උත්පත්තිය ලබන කාලයේදී තථාගත අමාමෑණී තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වෙනවා නම් කොයිතරම් වටිනවද කියලා මෙනෙහි කරනවා. ඒ වගේම හිතනවා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලයේදී මම මිනිසෙක් වෙලා උත්පත්තිය ලැබලා උන්වහන්සේගෙන් මට බණ අහන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවද කියලා. බණ අහලා විතරක් මදි මගේ ආධ්‍යාත්මික සුවයට පත් වෙන්නට පුළුවන් නම් සෝහන් සකදාගාමි අනාගාමි අරහත් කියන මෙන්න මේ යථා අවබෝධයන් වලට පත් වෙන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවද කියලා මේ යම රජුරුව මෙනෙහි කරනවා. සිතවිල්ලක් පහළ වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත මේ ධර්මයේ උන්වහන්සේ කිසිම කෙනෙක්ගෙන් ඇහුවේ නැහැ. උන්වහන්සේට තිබුණා වූ සරුවක්ඥතා නුවණින් උන්වහන්සේ මේ ලෝකයේ දිහා දැක්කා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර විසූ කඳ පිළිවෙල දැකීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඒ වගේම චුතූපපාත ඥානය උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. සංසාර ගමනේදී සත්වයන් සසර ගමනට එන හැටි සසර ගමනේදී ඔවුන් ක්‍රියාත්මක වෙන හැටි ඔවුන්ට ලබන්න සිද්ධ වෙන විවිධ කටුක වේදනාවන් මොන වගේද කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ චුති උත්පාද ඥානය තුලින් දැක්කා. ඒ වගේම පින්නතුන් උන්වහන්සේ ආසාවන් ශ්‍රය කළා. තමන්ගේ ජීවිතයේදී යශෝදරා දේවිය, ඒ වගේම රාහුල කුමරුවන්, ඒ වගේම සුද්ධෝදන මහරජතුමා, ප්‍රජාපති දේවිය තමන්ගේ සුළු මෑණියන් මේ හැම කෙනෙක්ම අත්හැරලා දාලා මේ සසර ගමනේ දුක නවත්වා ගන්නට උන්වහන්සේ බොහොම කැපවීමෙන් ක්‍රියාත්මක වුණා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා වූ මේ ධර්ම මාර්ගයේ ධර්ම පදනම තුල ඉඳගෙන අඩුම වශයෙන් අපි පංචශීලයවත් මෙනෙහි කරනවා නම් පංචශීලයේ තුලවත් අපි ක්‍රියාත්මක වෙනවා නම් අපේ ජීවිතේ මනවින්ම සකස් කරගන්නට පුළුවන්. පින්නතුනේ ධම්මපදයේ එක තැනක සඳහන් වෙනවා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උබයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතිංගතෝති කියලා. පින්නතුනි යහපත් දෙයක් කරන කෙනාට මෙලව සන්තෝෂයටපත් වෙන්නට පුළුවන්. ඒ වගේම යහපත් දේ කරන කෙනාට පරලොව සන්තෝෂයටපත් වෙන්නට පුළුවන්. මෙලව පරලොව පමණක් නෙවෙයි දෙලොවම සන්තෝෂයටපත් වෙන්නට පුළුවන්. කළ කුසල් නිසා ඔහුගේ භව ගමන සපවත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙක්ම තීරණය කරන්නට ඕන ඔබේ හෘද සාක්ෂියෙන් ඔබ අහලා බලන්නට ඕන ඔබ මින් ඉදිරියට ගමන් කරන්නේ අපායටද එහෙම නැතිනම් සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වලටද ගමන් කරන්න කියන එක ඔබ මෙනෙහි කරලා බලන්න ඕන පින්නතුනේ. ඒ නිසා මේ ධර්ම කාරණා සියල්ලක්ම ඔබ මනාව වැළඳගෙන ඔබේ ජීවිතය සාර්ථකමත් ජීවිතයක් බවට පත් කරගන්නට හැම වෙලෙම මෙනෙහි කරලා බලන්න ඕන. ඒ නිසා මෙලව සන්තෝෂයටපත් වෙන කරුණ මොනවද තියෙන්නේ? ඒ කරුණ වහවහ අවබෝධ කර ගැනීම ඔබේ යුතුයකම බවට පත් වෙනවා. ඒ නිසා පංචශීල ප්‍රතිපදාව ඔබට රකින්නට පුළුවන්. මේ පංචශීල ප්‍රතිපදාව තුළින් සිහිපත් කරන්න පින්නතුනේ මිනිස්සෙගේ චර්යා ධර්ම පද්ධතිය. මිනිසෙක් තුළ චර්යාවක් සකස් වෙනවා නම් ඒ හොඳ චර්යාවක් සකස් වෙන්නට පංචශීල ප්‍රතිපදාව ඊටාම වැදගත් වෙනවා. ඒ ඊටාම වැදගත් වෙන්නේ පංචශීල ප්‍රතිපදාව ඔබේ ජීවිතය සකස් කරගන්නට. පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නා දානා වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං කියන මෙන්න මේ කාරණා ටික ඔබ මනවින් අවබෝධ කරගන්නවා නම් යථා අවබෝධයටපත් වෙනවා නම් ඔබේ චර්යාව සකස් කරගන්නට පුළුවන්.
පරපර නැසීමෙන් වළකිනවා නම්, ඒ වගේම අදත්තා දාණයෙන් වළකිනවා නම්, ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් තුල පිනවීම ඔබ නවත්ව ගන්න ඕන. අධික ලෙස පිනවීමක් තියෙනවා ඒක නවත්ත ගන්න පුළුවන් නම්, ඒ වගේම අනුන්ට වංචාවක් කරන්නේ නැතිනම්, බොරු කියන්නේ නැතිනම්, ඒ වගේම තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතයත් විනාශයටපත් වෙන්නා වූ රහමෙර පාණයෙන් ඈත් වෙනවා නම් පින්නතුනි පුළුවන්කම තිබෙන හොඳ චර්යාවකින් යුතුව පුද්ගලයෙක් බවට පත් වෙන්නට. එහෙමනම් මේ හොඳ චර්යාවකින් යුතු පුද්ගලයෙක් බවට පත්වීමේදී පංචශීල ප්‍රතිපදාව අපිට ඊටාම් වැදගත් වෙනවා වගේම පින්නතුනි මේ ලෞතර ප්‍රජානන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ ශුන්්‍යත වර්ගයේ දේශනා කළා වූ දේවදූත සූත්‍රයත් ඊටාම් වැදගත් වේවි ඔබට. එනිසා ඔබ හැම කෙනෙක්ම මේ වෙලාව තුළදී බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතය සකස් කරගන්න. මේ රූපවාහිනිය ළඟ ඉඳගෙන ඔබ මෙතෙක් වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ ඔබේ ජීවිතය සකස් කරගන්න ඕන කියන මේ අදිෂ්ඨානිය ඇති කරගෙන. ඒ නිසා මේ දේශනා කළා වූ ධර්මයේ ඔබ නැවත නැවත මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන වාරයක් ගන්න ඔබේ ජීවිතය සකස් කරගන්න පුළුවන් යහපත් ධර්ම කරුණු ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් යුතුව තමන්ගේ ජීවිතය ඊටාම සාර්ථක ජීවිතයක් බවට පත් කරගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් පින්නතුනි ඔබට මරණයට පවා බය නැතුව මුණ දෙන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා. එනිසා පින්වත් හැම කෙනෙක්ම මේ වෙලාව තුල දේශනා කළා මේ දේවදූත සූත්‍රය පිළිබඳව යථාබෝධයටපත් වෙමින් මේ කරුණු කාරණා සියල්ලක්ම අවබෝධ කරගනිමින් තමන්ගේ ජීවිතය පංචශීල ප්‍රතිපදාවකට අරගෙන ඇවිල්ලා ඒ වගේම සම්මා දිට්ඨියටපත් වෙලා තමන්ගේ ජීවිත යහපත් කරගන්නවා කියන මේ සදහැබර සිටිවිල්ල ඇති කරගන්නට ඕන. පින්වත් හැමදෙනාම මේ ධර්මදේශනාව තුළින් ඉගෙන ගන්න මෙන්න මේ කියන කාරණා ටික. එමනම් ඔබ හැම කෙනෙක්ම මේ දේශනා කළා වූ ධර්මයේ තුලින් පෝෂණය වෙලා ඒ පෝෂණය වීම තුලින් ඔබට ඔබේ ජීවිතයට මහා කුසලයක් ඇති කරගෙන තමන්ගේ ජීවිත වාසනාවන්ත ජීවිත බවට පත් කරගන්නට තෙරුවන්ගේ ආශිර්වාද ලබන ජීවිත බවට පත් කරගන්නට මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයේ හැම දිනාටම ඇති වේවා අත් වේවා ඔබට සාන්තිය සත සාන්තිය උදා වේවා ඔබේ ජීවිත වාසනාවන්ත කරගන්නට මේ ධර්මානුකූල පදනමම ඔබට හේතුවක් බවට පත් වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. එහෙම ප්‍රාර්ථනා කරගෙන හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.